ලූර්දුවෙන් මදයාපර සහෝදර සහෝදරියනි ඔබ ළඟ ඇති ලූර්දුවෙන් ගෙනාපු කොන්තයක් ආතිමාවෙන් ගෙනාපු කොන්තයක් තලවිලෙන් මඩුපල්ලියෙන් දේවත්වෙන් ගත්ත රත්තරන් වීදුරු ලස්සන කොන්ත ඇති හැබැයි ඔබ දන්නවද දන්නේ ඔය ජපමාලේ උප්පත්ති කතාව ඉතින් එක මහ ලස්සන කතාවක් ඩොමිනික් කියලා කිව්වේ ශුද්ධවන්ත ස්වාමි කෙනෙක් මේ ස්වාමි ජීවත් වෙන කාලේ මම මේ ලොකු කතාවක් විනාඩියෙන් දෙකෙන් කියන්නේ. ඒ ශුද්ධවන්ත ස්වාමිනී ජීවත් වුණු කාලේ තිබුණා ලොකු හෙරසි එකක්. දේව අපහාසයක්. දේව ධර්මයට එරෙහිව ව්‍යාප්ත වෙච්ච මහ බොරුවක්. මේ කාලේ දයාබර සහෝදර සහෝදරියනි මේ තරුණ ශුද්ධවන්ත තාපස පියතුමා ළඟට මිනිස්සු ඇවිල්ලා කිව්වා අපි සභාව දාලා යනවා. මේ සභාව බොරුවක්. ඩුවලිසම් කියන ඒ මතවාදයක මුළු සභාවම හෙල්ලෙන්ඩ පටන් ගත්තා. ඔන්න ඔය කාලේ ශුද්ධ වූ ඩොමිනික් පියතුමා මොකද කිරුවේ? තාපසාරාමයට ගිහිල්ලා දේව මෑණියෝ ළඟ දන ගහලා එක දවසක් නෙමේ දෙකක් නෙමේ දවස් 3ක් වතුර පොදක් පාන් කෑල්ලක් නැතුව දන ගහගෙන යාඥා කරන්න පටන් ගත්තා. දේව මෑණියනි මට උත්තරයක් දෙනකන් මම නැගිටින්නේ නෑ මෙතනින් කියලා. දේව මෑණියන්ට මේ ඩොමිනික් පියතුමා ළඟ තිබුණේ පුදුම ආදරයක්. උන්වහන්සේ අම්මගේ කුසේ ඉන්නකොට අම්මා දැක්ක ලස්සන හීනයක්. මේ පුතාව හම්බ වෙන්න දවස් කිහිපයකට කලින් ඩොමිනික් පියතුමාගේ අම්මා දැකපු හීනේ මොකද්ද? බල්ලෙක් ගිනි අවුලපු පන්දමක් කටේ අරගෙන බල් වැදිච්ච කුඹුරක් පුච්ච මේ බල්ලා හැම තැනම දුවනවා. ගින්දර ඇවිලෙන පන්දමක් කටේ තියාගෙන මේ බල්ලා හැම තැනම මේ බල් වැදිච්ච කුඹුර පුච්ච දුවන හැටි අම්මා දැක්කා. ඩොමිනික් බඩේ ඉන්නකොට මේ අම්මා කියනවා මේ ඩොමිනික් කියන නම දාන්නත් හේතු උනේ ඩොග් කියන වචනේ හින්දායි කියලා. මුර බල්ලෙක් ඔහුට කිව්වේ ශුද්ධ සභාව ආරක්ෂා කරන මුර බල්ලෙක් වගේ සභාව ආරක්ෂා කරනවා කියලා. ඔහු දේව මෑණියන්ට එදා ඉඳන් ආදරය කෙරුවා. දේව මෑණියන්ගේ සුරුවම ළඟ දන ගහගෙන දවස් 3ක් යාඥා කරනකොට තුන්වෙනි දවසේ මොකද උනේ? ඩොමිනික් පියතුමා කලන්තේ දැම්මා. කෝමායකට ගියා. ඒ අධික නින්දා හුස්ම නැති ඒ කෝමායක වගේ තත්ත්වයේ ඉන්නකොට මොකද වුනේ? දේව මෑණියෝ දර්ශනය වුණා. දේව මෑණියෝ දර්ශනය වෙලා රෝසමල් ගොඩාක් අරගෙන ඇවිල්ලා රෝසමල් 10 අමුණ රෝසමල් වලින් පළවෙනි කොන්තේ පළවෙනි ජපමාලේ ඩොමිනික් පියතුමාට හදලා පෙන්නුවා. දේව මෑණිය කිව්වා පුතේ මෙන්න ආයුධය. සභාව දෙකට වෙන්න යන්නේ. සභාව දාලා මිනිස්සු යන්නේ. විවිධ පෞකාර මතවලින් සභාව බිඳෙන්න යන්නේ. මෙන්න ආයුධය. රෝසමල් වලින් පළවෙනි කොන්තේ දර්ශනයකින් හදලා පෙන්නුවා ඩොමිනික්ට. ඌ නින්දෙන් අවදි වෙලා රෝසමල් වලින් හදපු ඒ පළමු ජපමාලය තමයි අතට ගත්තේ. ඔන්න ජපමාලේ ඉපදුණු හැටි සාතන්ගේ බෙල්ල පාගන ආයුධය ඉපදුණු හැටි. එනිසා මගේ දයාබර සහෝදර සහෝදරියනි දේව මෑණියන්ව අල්ලගන්න, දේව මෑණියන්ව අයිති කරගන්න, දේව මෑණියන්ගේ අත අල්ලගන්න කිසි කෙනෙකුට කවදාවත් වරදින්නේ නැහැ.